තප්පරයකට හැමදේම නවත්තලා පොඩ්ඩක් හිතලා බලන්න උදේ ඉඳන් රෑ වෙනකන් ඔයා ලොකු සටනක් කරන්නේ ඇත්තටම තියෙන ලෝකයක් එක්කද කියලා. මිනිස්සු හිතනවා මිනිස්සු මේ හිර වෙලා ඉන්නේ ප්‍රශ්න තියෙන සමාජයක හරි ප්‍රශ්න තියෙන සිස්ටම් එකක හරි කියලා. නැහැ. මේ අය මේ හිර වෙලා ඉන්නේ තමන්ගෙම මනස ඇතුලේ. පොඩ්ඩක් මතක් කරලා බලන්න. ඔයා රාත්‍රියේ දකින සිහිනයක් ඇතුලේ ඔයාව බය කරන දේවල් තිබුණා. ඔයා අඬවපු ප්‍රශ්න තිබුණා. ඔයාව හිනස්සපු සතුටු කරපු සිදුවීම් තිබුණා. ඒ හීනය ඇතුලේ දකින අහන දැනෙන දේවල් 100% ඇත්තක් වගේ ඒ හීන දකින වෙලාවේ ඔයාට මුණ ගැහිලා තිබුණා. හැබැයි ඒ හීනෙන් අවදි වුණ ගමන් ඒ දේවල් ඔක්කොම මැකිලා යන්න ගියා. එතකොට ඔබ හීන ලෝකය දැක්ක මිනිස්සුකෝ. ඔයාව හිනස්සපු අඬවපු සිද්ධිකෝ. ඒ කිසිම දෙයක් පිටතින් ඔයාට මුණ ගැහුනේ නෑ. ඒ හැමදේම මැවුනේ ඔයාගෙම සිතුවිලි වලින්. ඒ කියන්නේ හීන දකින දේවල් මායාවක් නම් ඒ හීන දකින ඔයා ඒ හීනෙම මායාවක්. සිහිනය දකින මමමයි සිහිනය. දකින්නාත් ඔබ දකින දේත් ඔබ. මේ දෙකම නිර්මාණය වෙන මායාවත් ඔබ. දැන් ඇස්සරලා බලන්න. අපි මේ ගත කරන ජීවිතය දිහා ඔබ දුක් වෙන සතුටු වෙන බලාපොරොත්තු පොදි බැදන් ඒ පස්සේ හඹා යන ජීවිතය දිහා දවස තිස්සේ ඔයාව පීඩාවට පත් කරන ඔයාට දැනෙන හැඟෙන වේදනා දිහා ඇත්තටම ඒ දේවල් තියෙන්නේ බාහිර ලෝකයක නෙමෙයි. එව්වා ඔයා විසින්ම වටිනාකම් ලබා දුන්න මතක බලාපොරොත්තු ආශාවන් නිසා නිර්මාණය වුණු තනිකරම මානසික හීන ලෝකයක් විතරයි. ඔයා හැමදාම කළේ ඇස්සරගෙන හීන දකින්න එක විතරයි. ඔයාගේ හීන ඔයා සැබෑ කර ගනිද්දී ඒ ඔයා දකින්නෙත් ඇත්තටම හීනයක් විතරයි. සතිය සිහිය කියලා කියන්නේ හීනේ ඉන්න චරිත බලෙන් වෙනස් කරන්න දඟලන එක නෙමෙයි. ඒ මොහොතේ හීන හදන සිතුවිලි ගැන අවධානයෙන් ඉන්න එක. මේක හරියට වේනවා නම් ඔයාට පෙනෙයි ඔයාගේ හැම දුකක්ම ඔයාගේ හැම සතුටක්ම ඔයාගේ හැම ප්‍රශ්නයක්ම ඇති වෙලා නැති වෙලා යන සිතුවිලි ටිකක් විතරයි කියලා. ඔයා හිතුවට සිතුවිලි පහළ වෙන්නේ ඔයාට කියලා. ඒත් ඇත්තටම වෙන්නේ සිතුවිල්ලක් ඇතුලේ ඔයා පහළ වෙන එක. එතකොට සිහිනය දකින මමමයි සිහිනය කියන එක නිකම්ම නිකං ලස්සන වදනක් නෙමෙයි. ඒක තමයි මුළු ජීවිතයම උඩු යටිකුරු කරන සැබෑම යථාර්ථය. ඔබ හිතාගෙන ඉන්නේ ඔබ පියවි සිහියෙන් ඉන්නවා කියලාද? ඔබව ලෝකය රොබෝ කෙනෙක් කරලා ඉවරයි. සීතල කාමරයක් අස්සේ ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන සතුට සෙවීම තරම් තවත් විහිළුවක් තියෙනවා. wake up. අවදි වන්න. රැල්ලට ගහගෙන යන එක වීරකමක් නෙමෙයි. යන රැල්ලට ගහගෙන යන්න දීලා රැල්ල දිහා උපේක්ෂාවෙන් බලන්න පුළුවන් නම් ඒකයි ඇත්තටම වීරකම කියලා කියන්නේ. උදේට අවදි වෙන රාත්‍රියට නිින්දට යන ඔබ හිතාගෙන ඉන්නවා ඔබ ජීවිතය විඳිනවා කියලා. ආහාරයේ රසය පරිසරයේ සුන්දරත්වය ඔබට දැනෙන්නේ නොටිෆිකේෂන් එකක් එනකන් විතරයි. මේක සාමාන්‍ය සිහියක්. නිකං පාරතොට මගහරව ගන්නේ නැතුව යන්න වැස්සට නොතෙමී කුඩය දිගහැර ගන්න. ඒත් ඒක හරියට මුහුද මතුපිට කැළඹෙන රැල්ල දැකලා මහා සාගරයේ නිහඬ ගැඹුර අමතක කරනවා වගේ වැඩක්. හමන සුළඟ විඳින්නේ නැතුව සුළඟ හමනවා කියලා හිතා ගන්නවා වගේ වැඩ. මුළු ලෝකයම ඩිජිටල් ජාලයකින් යාකර තිබෙද්දිත් මිනිසා කවදාවත්ම නැති තරම් තනි වෙලා. මුළු ලෝකෙම අල්ල උඩ තිබ්බත් තමන්ට තමන්වම මගහැරිලා.
ජීවත් වෙනවා කියලා කියන්නේ හුස්ම ගන්න එක විතරක් නෙමෙයි. ගන්න හැම හුස්මකම අනිත්‍යතාවය තප්පරෙන් තප්පරය අත්දකින්න එක. මෙන්න මෙතනයි සැබෑම විප්ලවය තියෙන්නේ. ලයිව් අවයානස්. ඒ කියන්නේ සජීවී දැනුවත්කම්. ඒක නිකන් වැස්ස දිහා බලාගෙන ඉන්න එකක් නෙමෙයි. වැහි බිඳුවක් පොළොවට වැටිලා ක්ෂණයකින් නැති වෙලා යන ශුන්්‍යතාවය ඇතුළාන්තයෙන්ම ස්පර්ශ කරන එක. ගහක කොළයක් කහපාට වෙලා වේලිලා බිමට වැටෙද්දී ඔබ දකින්නේ සරත් ඍතුවක සුන්දරත්වය නෙමෙයි. උපත හා විපත අතර තියෙන නිරන්තර ඝට්ටණය. ගඟක් ගලාගෙන යන්නේ වතුර ටිකක් මුහුදට ගෙනියන්න විතරක් නෙමෙයි. කිසිම දෙයක් එක තැනක රඳවා ගන්න නොහැකි කියන විශ්වීය සත්‍යතාවය ඔබට කෑගසා පවසන්. ක්‍රෝධයක් ආශාවක් වගේ හැඟීමක් ආවොත් සාමාන්‍ය මිනිසෙක් නම් ඒ රැල්ලට හසු වෙලා ගහගෙන යනවා. ඒත් මේ සජීවී දැනුවත්කම තියෙන කෙනා ඒ ආවේගය දිහා දෙවෙනි පාර්ශවයක් විදිහට දැකගෙන ඒකේ ඇති හිස් බව දැකලා නිහඬ වෙනවා. යමක් අල්ලගෙන ඉන්න තාක්කල් ඔබ එහි වහලෙක් වෙනවා. ඔබ හිතන් ඉන්නේ ඔබ ඒ දේ අයිති කරගෙන ඉන්නවා කියලා. හැබැයි ඇත්තටම ඒ දේ විසින් ඔබව සිරකරුවෙක් කරලා. සිහිය mindfulness කියන්නේ ට්‍රෙන්ඩින් ටොපික් එකක් නෙමෙයි. mindful meditation ඇප් එකක් නෙමෙයි. ඒක මේ විකෘති සමාජය තුල ජීවත් වෙන්න තියෙන එකම ටූල් එක. මුළු ලෝකයම ඔබව පිස්සු වට්ටන්න හදද්දී තප්පරයකට නිහඬ වෙලා තමන්ගේ ඇතුළාන්තය දිහා බලන එක ආධ්‍යාත්මික අවදිවීමක්. ඇස්සරල බලන්න. සබහා ධර්මය හැමතැනම පාඩම් කියලා දෙන්න. නොනවති වෙනස් වෙන ලෝකයක් ඇතුලේ නොසැලී ඉන්න හැටි කියලා දෙන. මහා කුණාටුවක් ආවත් මහා වෘක්ෂයක් බිම මුල් තද කරගෙන කෙලින් නොබියව ඒ කුණාටුවට මුහුණ දෙන. අන්න ඒ වගේ අවදිමත් වූ සිහියකින් ඉන්න කෙනා ලෝකයේ මොන ප්‍රශ්න ආවත් කඩා වැටෙන්නේ නැහැ. සාමාන්‍ය සිහියක් ඇතුලේ ඔබට ලෝකයෙන් බේරිලා ඉන්න පුළුවන්. ඒත් අවදි වූ සිහියකින් ඔබට ලෝකයෙන් නිදහස් වෙලා යන්න පුළුවන්. ඊළඟ සැරේ හුස්මක් ගනිද්දී ඒක නිකම්ම යාන්ත්‍රික හුස්මක් වෙන්න ඉඩ දෙන්න එපා. ඒ හුස්ම සිහියෙන් දැක ගන්න. ඒ මෝඩකම තේරුම් ගන්න. ඔයා දන්නවද ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා? විද්‍යාව පහළ වෙනවා කියන්නේ මොකක්ද කියලා? මිනිස්සු හිතනවා විද්‍යාව පහළ වෙනවා කියලා 아무තු මොකක් හරි ටියුබ් ලයිට් එකක් පත් වෙනවා හොයනවා කියලා නෑ. විද්‍යාව පහළ වෙනවා කියන්නේ අවිද්‍යාව හොයා ගන්නවා කියන එක. ප්‍රඥාව පහළ වෙනවා කියන්නේ මෝඩකම හොයා ගන්නවා කියන එක. තමන්ගේ මෝඩකම හොයා ගන්න. තමන්ගේ මෝඩකම හොයා ගැනීමම තමයි ප්‍රඥාව පහළ වෙන්නේ. ඊට වඩා දෙයක් ප්‍රඥාවක් කියලා නෑ. තේරෙනවද? තමන්ගේ දුර්වලතා හොයා ගැනීමම තමයි සාර්ථක වීම කියන්නේ. තමන්ගේ මේක දුර්වලතාවයක්, තමන්ගේ තියෙන මෝඩකමක් කියලා තේරුම් ගන්න. මිනිස්සු හිතන් ඉන්නේ විද්‍යාව පහළ වෙනවා කියම එළියක් පහළ වෙන්න ඕනේ කියලා. එහෙම නෑ. අන්ධකාරය හොයා ගැනීම තමයි ආලෝකය පහළ වීම කියන්නේ. ඒකනේ ඔය අඳුර පේන්නේ උගලන්. අන්ධකාරය හොයාගත්තම ආලෝකය පහළ වෙනවා. මේ ආධ්‍යාත්මික කතාව එළියෙන් පේන එක නෙමෙයි තියෙන්නේ. ඇතුලේ තියෙන සම්පූර්ණයෙන්ම කන පිට. පටිසෝතගාමි. අනුසෝතගාමි මිනිස්සු අන්ධකාරයේදී හොයනවා මේක වුණාට පස්සේ මට එළියක් පේන්න ඕනේ. මොකද බයිබල් එකේ තියෙන ෆස්ට් there was a light කියලාද මොකද වර්ඩ් කියලා ඊට පස්සේ there was a light කියනවනේ එන ලයිට් එකක් ඇති එන්ලයිට්මන්ට් කියන්නේ මෙතන එන් එක අයින් කරපුවම ලයිට් කෑල්ල තියෙනවා ආලෝක උදපාදි කියලා තියෙනවා ඒ කියන්නේ කොහේ හරි ආලෝකයක් ඇති නෑ තියෙන්නේ අන්ධකාරයක්ම තමයි පැහැදිලි අඳුරු පාතාලයක් තියෙන්නේ ඒ අඳුරු පාතාලය හොයාගත්තම තමයි ආලෝකය පහළ වුණා කියන්නේ එතකොට දැන් අපේ සතිය අහන්නේ අපෙන් ඔයා ඉන්නේ නිහඬරනේද ඔයා ඉන්නේ ගෙදරද ඔයා ඉන්නේ කොටුවේද ඒක ප්‍රශ්නේ නිකන් ආරණ්‍යකේ හිටියත් ප්‍රශ්නයක් නැහැ කොළඹ කොටුවේ හිටියත් ප්‍රශ්නයක් නැහැ සතියට ප්‍රශ්නයක් නැහැ ඉන්න තැන සතිය කියන්නේ ඔයා හොඳ දේවල්ද හිතන්නේ නරක දේවල්ද ඒක අදාළවත් නැහැ සතියට ඔයා වාඩි වෙලාද හිටන්ද ඉන්නේ කියන එක ඒක අදාළවත් නැහැ එතකොට ඔන්න හොඳට බලන්න දැන් අපි ওই තමන්ගේ ඇතුළට හැරිලා බලන්න යන ගමනේදී මම මාව අවබෝධ කරන්න යන ගමනේදී
මගේ හදවත බලන්න යන ගමන්දී මට ඒකෙදි කිසිම ප්‍රශ්නයක් නැහැ. කොතන හිටියත් ප්‍රශ්නයක් නැහැ. මොනවා හිතුවත් ප්‍රශ්නයක් නැහැ. මොන ඉරියව්වක හිටියත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක අවදියක් හැටියද ඒ ඉරියව්වේ ඉන්නේ. ඒ ක්‍රියාවේ ඉන්නේ. ඒ වටපිටාවේ ඉන්නේ. සිහිය හැටියද සංකල්පයක් හැටියටද? හොඳට බලන්න අන්න එතනයි වැදගත්. අන්න ඒකයි ටික අපි කියන්නේ ඔබේ හදවත දකින්න ඕන. ඔය අනිච්ච දුක්ඛ අනාත්ම ඕවා හිතන්න යන්න එපා. නැත්තම් මේක ශූන්‍යයි, මෙතන මුකුත් නැහැ, නිවනකුත් නැහැ. ඕවා එකක්වත් වැඩක් නැහැ. ඒව ඔක්කොම ප්‍රත්‍යක්ෂ වෙන දේවල්. ඒවා අවබෝධ. ඒවා Tamanට වෙන අවබෝධ මෙනෙහි කරලා වැඩක් නැහැ. කල්පනා කරලා තේරුමක් නැහැ. අපිට කරන්න තියෙන්නේ සම්පූර්ණ නිකන් සංසුන්ව ඉන්න, අවදියෙන් ඉන්න. විවේකීව ඉන්න, නිකන් ඉන්න. එච්චරයි. තේරෙනවද? වැරැද්ද හඳුනාගත්ත මොහොතේම අපි නිවැරදි වෙලා ඉවරයි. එතකොට අර අපි සාමාන්‍ය සමාජයේ නිවැරදි වෙනවා කියන අදහසේදී ඊට වඩා එහා දේවල් තියෙනවනේ. වැරද්ද හඳුනා ගැනීම විතරක්ම නෙමෙයිනේ. ඒ මොකද ඒ ඇවිල්ලා සමාජයට අපි ඔප්පු කළ යුතු නිසා තමයි ඉතිරි කොටස් ටික තියෙන්නේ. ඔප්පු කරන්න ඕනේ. නමුත් හිතට ඔප්පු අවශ්‍ය නැහැ, සාක්ෂි අවශ්‍ය නැහැ. හිත දන්නවා මු නිවැරදි වෙලා ඉවරයි කියලා. තේරෙනවද? හිත ඇවිල්ලා ඔයා ඇතුළෙම ඉන්න කෙනා. එයා බාහිරින් වව නිරීක්ෂණය කරන කෙනෙක් නෙමෙයි. තේරෙනවද? සතිමත් බව තුල ඔයාගේ අපිරිසුදුකම දැක්ක ගමන්ම ඔයා පිරිසුදු වෙලා ඉවරයි. හැබැයි බාහිරේ පිළිගන්නේ නැහැ. ළඟ ඉන්න එක පිළිගන්නේ නැහැ. ඔයා පිරිසුදුයි කියලා. ඔයාට සිද්ධ වෙන යාට නම් ඔප්පු කරන්න. සුදු ඇඳන් එන්න වෙනවා, තට්ටේ ගන්න වෙනවා, සිවුරු පොරවන්න වෙනවා, දෙවයිලක් කන්න වෙනවා, මස් මාළු නොකා ඉන්න වෙනවා. යරුට ඔප්පු කරන්න එපා. ඌ පිළිගන්නේ නැහැ නැත්තම්. කුණු හරප නොකිය ඉන්න වෙනවා. ඇල් වතුරත් නිවල බොන්න වෙනවා. ඒ ඔක්කොම ඕන වෙන්නේ බාහිරයට ඔප්පු කිරීම සඳහා පමණයි. ඔයාගේ හිත යම්කිසි සමාධි අවස්ථාවකට ඇලිලා නම් ඔයා ඒක ඇලෙන බව දැනගත්ත මොහොතේම ඔයා පිරිසිදු වෙලා ඉවරයි. මං ගොඩාක් වැරදි කරපු කෙනෙක්. හාමුදුරනේ පොඩි කාලේ බලාපොරොත්තු වෙච්ච ජීවිතේ නෙවෙයි මට හම්බුනේ. මට හැමදේම නැති වුණා. මට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. ඇත්තටම ඔයා කවුද? මම සුපුන්. සුපුන් කියන්නේ කවුද? සුපුන් කියන්නේ මගේ නම. ඒ නම ඔයාට දුන්නේ කවුද? මගේ අම්මා මට දුන්නේ. කොහොමද ඒක ඔයාගේ නම කියලා කියන්නේ? හැමෝම පොඩි කාලේ ඉඳන් කතා කරේ මට සුපුන් කියලා. මං හිතනවා ඒක මගේ නම කියලා. උදාහරණයක් විදිහට මේ මල ගමුකෝ. මේ මලේ නම ඇත්තටම මම දන්නෙත් නැහැ. අපි මේකට කියමුකෝ වතු සුද්ධ මලක් කියන. මේ මල මට කවදාවත් කිව්වද මම වතු සුද්ධ කියලා? නෑ. නෑ. මේකට මම වතු සුද්ධ කියලා නමක් දීලා මේක නිල් පාටයි කියලා මම මේකට පාටක් දීලා මම මේක මලක් කියලා මම මේකට නමක් දීලා මං දැන් මේක ඇත්තක් කරගෙන දැන් ඔයා ඉපදෙනකොට ඔයා දන්නවද ඔයා කියන්නේ සුකුන් කියලා? දන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා ගැන දන්නේ එළිය ලෝකෙන් අහපු දේවල්. ඔයාට කවුරු හරි කියපු දෙයක්. දැන් මම මේ උදාහරණයක් පෙන්නන්න. දැන් මේක මලක්ද? නෑ හමුදු. මොකද්ද මේක? මේක කැඩිච්ච මලක්. දැන් මලක පෙත්තා. දැන් මොකුත් නෑනේ හමුදු. එහෙනම් ඔයාට තේරෙනවද? ඔයා දැන් ඉස්සෙල්ලා කිව්වා ඔයාගේ මේ මුළු ජීවිතේම ඔයාට එපා වෙලා තියෙන්නේ. මේ ජීවිතේ කලකිරිලා තියෙන්නේ. මේ හැමදේම බොරුවක් වගේ දැනනවා. ඇත්තටම මිනිස්සෙක්ගේ හැමදේම එහෙම හිතන්නේ යා හදාගත්ත සංකල්ප සහ මානසික ලෝකවල. ඒ කියන්නේ ඒවා සංකල්ප විතරයි. ඒ කියන්නේ මේ හැම තැනම මිනිස්සු හදාගත්ත සංකල්ප ඩේටා තියෙන. ඒ ඩේටා අපට ඇත්තක් වෙලා තියෙනවා යම් තැනකින්.
හරියට ඔයාට ඔයාගේ ආගම බෞද්ධ ඇත්ත වෙලා දැනුණා. ඔයාට ඔයාගේ ජාතිය සිංහල ඇත්ත වෙලා දැනුණා. ඔයා සුපුන් කියන එක ඔයා ඇත්ත වෙලා දැනුණා. ඔයා සුපුන් කියලා හදාගත්ත ඔයාව නඩත්තු කරන්න ජීවිතේ මේ වෙනකම්ම දිව්වා. මිනිස්සු බනිනකොට ඒ අය බනින එක නවත්තන්න ඕන විදියට වැඩ කරා. මිනිස්සුන්ගෙන් හොඳ අහන්න ඕන විදියට වැඩ කරා. ඔයාට හිමි වෙච්ච දේවල් අහිමි වෙන්න ඕනේ නැහැ කියලා හිතාගත්තා. හිමි කරගන්න හදාගත්තා. ඒ කියන්නේ ඔයාට තේරුන්නේ නැහැ කිසිම වෙලාවක මේ ඔයාට දීපු බොරු ID එකක් නඩත්තු කරගන්න මේ වෙනකම් බොරුවට දිව්වා කියලා. අපට අනන්‍යතාවයක් හම්බුනාට පස්සේ ඒ අනන්‍යතාවයෙන් නඩත්තු කරන්න අපට මොනවද අවශ්‍ය වුනේ? බැඳීම් අවශ්‍ය වුණා, බලාපොරොත්තු අවශ්‍ය වුණා, Tamanට වටේ පිරිසක් හදාගන්න අවශ්‍ය වුණා, හොඳ නම්බුනාම සහිතව ජීවත් වෙන්න අවශ්‍ය වුණා, සමාජයේ හොඳ චරිතයක් විදිහට කැපී පෙනෙන්න උත්සාහ කරා. ඒ මමත්වයේ නඩත්තු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් දුක කියන එක ඉපදුණා. එහෙනම් මොකද්ද මේ දුක නැතිවීමේ මාර්ගය? ඒ තමන්ගේ මමත්වයේ තේරුම් ගැනීම. ඇත්තම දැන් මං ආය අහනවා ඔයා කවුද? මම කියලා කෙනෙක් නැහැ කියන තැනම නැහැ කියන මම ඉන්නවා. මේ එළිය ලෝකයේ තියෙන සියල්ල මායාවක් නම් ඒක දකින්න මමත් මායාවක් වෙනවා. ඔයා කවුරුත් නෙමෙයි. ඔයා තමයි මේ සියල්ලටම සාක්ෂි වෙච්ච සිහිය. ඔයාට පුළුවන් මේ මොහොතේ ඉඳන් මේ වෙන හැම දෙයක් දිහාම බලන් ඉන්න විතරයි. ඔයාට පුළුවන් මේ වෙන දේ පිළිගන්න විතරයි. ඔයාට මේ ලෝකෙ කිසිම දෙයක් ඔයාට ඕන විදිහට පවත්වන්නත් බෑ. මොකද මේ ලෝකයේ ස්වභාවයම තමයි වෙනස් වීම. හිමිවීමක් තියෙනවා නම් අහිමිවීමක් තියෙනවා. ඇතිවීමක් තියෙනවා නම් නැතිවීමක් තියෙනවා. දුකක් තියෙනවා නම් සතුටක් තියෙනවා. දෙක තියෙනවා. ඒ දෙක කතා කරන ලෝකයේ තුල අපි එකක් ගැන දේශනා කරනවා. ඒක කෙනෙක්ට තේරුම් ගන්න ඕන නම් එයා සිහියෙන් ජීවත් වෙන්න ඕන. සිහිය කියලා කියන්නේ මේ වෙන හැම දෙයකටම සාක්ෂියක් වෙනවා. නැති වෙන එකත් සිදුවීමක් විදිහට දකිනවා. ඒ කියන්නේ මේ කිසි දෙයක් ප්‍රශ්නයක් විදිහට දකින්නේ නැහැ. ඒක සිදුවීමක් විතරයි. ඒක ප්‍රශ්නයක් කරගන්නවා නම් ප්‍රශ්නයක් කරගන්න කෙනෙක් ඉන්නවා. අන්න ඒ තමයි මම. ප්‍රශ්නයක් කරගන්න මම මාව දකින්නකොට ඒක තවදුරටත් මට ප්‍රශ්නයක් නෙමෙයි. අන්න එහෙමවා දිගට වාව ඒ කවුද කියලා බලාගෙන යනකොට ඔයාට හම්බෙයි. ඇත්තටම කවුද කියලා. දැන් එතකොට ඔයා කවුද? ඒ අර අන්ධකාරය අර කට්ටියම විස්තර කරන්නේ. දැන් මම කිව්වේ අපි දවස් 4ක් ඒ සංඥා අඩු පරිසරයක කොහොමත් අපේ හිත තියලා තියෙනකොට හිත ස්වභාවිකවම නිකම්ම නිශ්චලත්වයටපත් වෙනවා. නිකම්ම නිශ්චලත්වයටපත් වෙනවා. එතකොට සිතුවිලි වේගය අඩු වුණාම සිතුවිලි නැති වුණාම අපිට නිකන් ඝන අන්ධකාරයක් වගේ පේන්න පටන් ගන්නවා. හරි? ඒ ඝන අන්ධකාරය අර කලින් කිව්වා වගේම අර ඕෆ් කරපු ටීවී එකක් වගේ. හැබැයි ඔය ඝන අන්ධකාරයට මිනිස්සු කැමති නැහැ. එතකොට එයා විවිධ අරමුණු ඒ කුඩට මවනවා මොනවා හරි තීන්ත පාරක් ගහන්න හදනවා වර්ණයක් මතු කරන්න. එතකොට ඔයාලට මේ ඇහෙන ශබ්දයත් එක්ක ඔළුව මවන්නේ මේ මොකෙක් හරි පුද්ගලයෙක් එනවා. ඒ කරන්න හදන්නේ එතනින් යවන්න. තේරෙනවද? මොකද මනස හැමතිස්සෙම අර මෙයාට කියව එක නිශ්චලතාවයට බයයි. චංචල වෙන්න ඕනේ. එයාට කන්න දෙයක් හොයාගන්න. ඒ නිශ්චලතාවයට බයයි. ඒකට ඇලුනද? ඒකට ආසයිද? ඒකනේ ප්‍රශ්නේ. එතනදී ආය අර හුදු නිරීක්ෂකයා කියන භූමිකාවෙන් පලා යනවා. ඒ ආස වෙච්ච ගමන් තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං කියන එක සිද්ධ වෙනවාම තමයි. ඒ ආස වෙච්ච ගමන් ඔයාට ඒක විනිවිද එතනින් එහාට පියවර යන්න බෑ. එතන બ્લોක් වෙනවා. ආසාව විසින් තමයි අපේ සසර තැන් වල අපිව පළපදියම් කරන්නේ. තේරෙනවද? මේ හිතේ එක සංඛ්‍යාතයන් තියෙනවා. එක සංඛ්‍යාතයකට ආසා කරොත් ඔයා එතන ඔයාගේ සසර කැන්සර් එක වගේ පතුරවන්න පටන් ගන්නවා.
තෘෂ්ණාව තොර වුණොත් ඒ සංඛ්‍යාතය හරහා එහාට මෙහාට මෙහෙම ෆ්‍රීලි යන්න පුළුවන්. අර පියානෝ ගහලා තියෙනවද මෙහෙම ගහගෙන යනවා මෙහෙම ascending descending ගහන. එහෙම යන්න පුළුවන්. තණ්හා කරොත් එක කේඩන්ස් එකක නවතින්න වෙනවා. කේඩන්සස් අහලා තියෙනවනේ එක තැනක නවතින්න වෙනවා. එතනම ගගහ තමයි ඉන්න වෙන්නේ. දැකලා මෙහෙම ගගහ ඉන්නවා. ඒක නීරසයි. ඒක මුලදී රසවත්. දැන් ඔයාට රසවත් බව දැනේ. හැබැයි මම අර පළවෙනි දවසේ කියපු එක ටික කාලයක් යනකොට ඕක නීරස වෙනවා. ඊට පස්සේ හිතනවා එහා යුර හොඳ ඇතිය කියලා. ඒ හිතේ හැටියක්. මම ගැන දැනුවත්ද නැත්නම් අපිට අපේ හදවත පේන්නේ නැහැ. ඒකට දැන් හදවත දකින්න ඕන නම් අපිට ඉස්සෙල්ලාම සිද්ධ වෙනවා මගෙන් ප්‍රශ්න අහනවා මම ඉන්න ඉරියව්ව මම දන්නවද? මං ඉන්න වටපිටාව මම දන්නවද? මං ඉන්න ක්‍රියාව දන්නවද? භාවනාවට නිශ්චිත ඉරියව්වක් නැහැ. හැබැයි මම වාඩි වෙලා ඉන්න බව දන්නවද? ඒ දන්නේ කොහොමද? එතෙන්ටයි එන්න අවශ්‍ය කරන්නේ. එතකොට අපි කියනවා මට මෙන්න මේ වගේ තද ගතියක් දැනෙනවා, සීතල ගතියක් දැනෙනවා, මේ වගේ දැනීමක් අභ්‍යන්තරේ දැනෙනවා. එච්චරයි. දැන් නැතුව මං හිටන් ඉන්නවා මං ඇවිදිනවා කියලා මානසිකාරය අවශ්‍ය නැහැ. ඒ අන්නේ දැනීම බවට පත් වුනහම ඒ දැනීමේ නැහැ ගැහැණු බවක් නැහැ, පිරිමි බවක් නැහැ. ඒ දැනීම හිටගෙන ඉඳගෙන ඇවිදිනවා කියලා එහෙම අපි වෙන් කළාට ඒ දැනීම බවටමපත් වෙදී එහෙම වෙන් කරන්න බෑ. ඒක එක්තරා වාඩි වෙලා ඉන්න බවට දැනීම. වාඩි වෙලා ඉන්නවා කියන සිතිවිල්ල නෙමෙයි. අන්න ඒක තමයි කියන්නේ තමන් ඉන්න ඉරියව්ව ගැන දන්නවද කියලා. ඊට පස්සේ දෙවෙනි වතාවට යාට කියනවා දැන් ඔයා දන්නවද ඔයා ඉන්න වටපිටාව. වටපිටාව කියලා කියද්දිත් ආයෙ ගන්න එපා, මානසිකාර වලට යන්න එපා. මානසිකාර වලට ගියොත් හිතන්නේ මොකද්ද? මම ඉන්නේ බුදුගේ ඇතුලේ, මම ඉන්නේ කුස්සියේ, මම ඉන්නේ කුටියේ. ඒක නෙමෙයි. ඒක මානසිකාරයක්. ඒක ආයෙ හිතනවා අපි. දැන් වටපිටාව කියලා කියන්නේ දැන් බලන්නකෝ දැන් මේ වෙලාවේ අපිට වටපිටාවේ සීතලයි නම් සීතලයි කියලා දන්නවා. රස්නේ නම් රස්නේ කියලා දන්නවා. එතකොට ඒකත් මේ මානසිකාරයක් නෙමෙයි. ඒකත් එක්තරා දැනීමක්ම තමයි. ඒ වගේම දැන් බලන්න ඔයා දන්නවද ඔයා මේ වෙලාවේ කරන ක්‍රියාව මොකද්ද කියලා. සමහරවිට අපි ඒකක් හදනවා වෙන්න පුළුවන්. එතකොට බලන්න ඒකක් හදනවා කියලා හිතනවා නෙමෙයි. බලන්න එතකොට මං මේ හැන්දල්ලාදී දැනෙන දැනීම අන්නේ ආයේ එතන බලන්නේ දැනීමමයි. දැන් සක්මන් කරාදී පතුල්නේ. දැන් ඉදින්දා වැඩ කරද්දී අතුල් පතුල් දෙකේම දැනීම. කරන ක්‍රියාව දන්නවා කියන මං එළවලු කපනවා කියන එක නෙමෙයි. ඒක මානසිකාරයක්. මහල්ලාවට මම මොන හරි කල්පනා කරගෙන ඉන්නවා. කල්පනා කරන බවට මම දන්නවා. දැන් මම හවල් දෙය ගැන හිතමින් ඉන්න බව. එහෙනම් මම මේ වෙලාවේ කරන ක්‍රියාව මොකද්ද? ඇවිදින නම් ඇවිදින ක්‍රියාව, දේශනාව නම් දේශනාව ආහන ක්‍රියාව, හිතනවා නම් හිතනවා ක්‍රියාව, වැඩක් කරනවා නම් ඒ සම්පූර්ණ ඒ දැනීම. එතකොට මෙච්චර කල් අපේ පාළු ගතිය නැති කරලා තියෙන කවුද? සිතුවිලි. සිතුවිලි නතර වුණාම පාළුවක් එනවා. තේරුණාද? හැබැයි බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා ඒකට පාළුව කියලා කියන්න එපා. ඒක ආනන්දේ විදියට දකින්න කියලා. ඒකට හේතුවක් තියෙනවා. මොකද එතන මේ පාළුවත් අපි නිරීක්ෂණය කරන්න එපා. මොකද මේ පාළුව කියන්නේ අපේ හිතේ ස්වභාවයෙන්ම පවතින తත්වය. අපි ඒකට විවිධ සිතුවිලි ඇතුළට ඔබගෙන තමයි මේ පාළුවෙන් පලා යන්නේ. ස්වභාවිකව පවතින තත්වයක් තමයි පාළුව කියන්නේ. ඒතකොට මේ පාළුවට එන හැම මොහොතෙම අපි එක එක ඒවා හොයනවා, කල්පනා කරන්න දෙයක් හොයනවා, කුරුල්ලෙක් දිහා බලනවා, ඇස් අරිනවා, කසනවා, එක එක දේවල් කරනවා. දැන් ඔයගොල්ලෝ හිතනවානේ සමහර වෙලාවට දැන් මේ පාරත් ලියදුනේ ආලෝක පේනවා, විවිධ මේ සමාධි තත්ත්ව වෙනවා. ඔයගොල්ලෝ හිතන්නේ නිකන් කියලාද? නෑ. අර පාළුවට යන්න නොදී මෙයා ඒ බල්බ් එකක් හරි පත්තු කරනවා. දැන් මේක දිහා බලන් හිටපන් කියලා. අර පාළුව තුල ඉන්න දෙන්නේ නෑ. එතකොට මේ පාළුව අපි නිරීක්ෂණය කරන්න ඕනේ. නිසා ඒක පාළුවක් විදිහට දකින්න එපා. ඒක ආනන්දයක් විදිහට දකින්න. මොකද මේ පාළුණාට ඒක ඇතුලේ ඇත්තටම තව දේවල් තියෙනවා, ගොඩක් දේවල්. අපේ සිහිය දියුණු කරගෙන ඒ පාළුව විධාරණය කරගෙන පාළුව තුලින් බලන්න. පැහැදිලිද? ගෙදර ගියාම ඔයා මෙතන ඉන්න හැමෝම දැන් ගෙදර යනවා. ගෙදරදී ආයිත් back to life. ආයිත් කෝච්චිය කම්මල පටන් ගන්නවා. එතනදී ඕගොල්ලන්ට කරගන්න දෙයක් තේරෙන්නේ නැත්නම් මං ඊයේ උගන්වපු දේ මේ කය තමයි ටෙම්පල් එක. ඒ අසහනය, ඒ අපහසුතාවයත් එක්ක හිස් මුදුනේ ඉඳන් පටන් ගන්න ස්කෑන් කරන්න. හිස් මුදුනට කොහොමද ඒ අපහසුතාවය දැනෙන්නේ? ජොබ් එකේ ප්‍රෙෂර් එක, ගෙදර ප්‍රෙෂර් එක. හිස් මුදුනට කොහොමද දැනෙන්නේ? නල්ලට කොහොමද දැනෙන්නේ? ඇහි බැමට කොහොමද දැනෙන්නේ? එහෙම බලනකොට ඕගොල්ලන්ට පේන්නේ හිස් මුදුන එක්ක තද වෙනවා, එක්ක හිල් වෙනවා.
එක්කෝ නිකන් ඇතුලේ දඟලනවා, නලියනවා, මන් දන්නේ මොකක්ද නේද කියලා. ඒක එක්කෙනාට වෙනස්. රත් වෙනවා, සීතල වෙනවා, ඕන එකක් වෙන්න පුළුවන්. නලල රැලි වෙනවා, ඉහිල් වෙනවා, රත් වෙනවා, සීතල වෙනවා. හැම අවයවයක්ම එහෙම එක එක වෙනස්කම් උගලන්ට පෙනෙයි බලනකොට. හිස් මුදුනේ ඉඳලා මෙහෙම බලාගෙන යන අසහනයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඉතින් නිකට හරියට එනකොට අසහනය යනවා. නමුත් අපිට අසහනය යවා ගන්න නෙමෙයි ඕනේ. අසහනය ෆුල් ස්ටඩි කරන්න නම් පුළුවන් නම් මෙහෙම දෙපතුලට එනකම වෙන්න ඕනේ. කවුරු හරි ඔය ටෙක්නික් එක තේරුම් ගත්තොත් එයා ඊට පස්සේ අසහන වලින් පලා යන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද එයා අසහනයක් හොයනවා බොඩි එක ස්කෑන් කරන්න. ඔගොල්ලෝ දැන් ටූල් එක දන්නේ නැති නිසා ඔගොල්ලෝ හදන්නේ අසහනයෙන් පලා යන්න. ඇයි ඒ ටූල් එක නැහැ. අලියෙක් දැක්කේ නැත්තම් කවුඩුල්ල සෆාරිය ඉවරයි. අලියා දැක්කොත් කවුඩුල්ල සෆාරිය එලකිරි. හැබැයි විපස්සනාවෙන් මනස තුල සෆාරියක් යන මිනිස්සෙක්ට බලන්න එහෙම විශේෂ අලියෙක්වත් කොටියෙක්වත් නැහැ. එයාට දකින්න හැම දෙෙම ප්‍රඥාව සඳහා උල්පතක්. සතිය වර්ධනය කරන්න කමටහනක්. තේරෙනවද? හුදු නිරීක්ෂකයෙක් බවට පත් වෙලා පුදුම ලස්සනට තමන්ගේ මනස තුල එයා සැරිසරන. කවුරු හරි මේ ටෙක්නික් එක අල්ලගත්තොත් මම කිව්වේ එයාට භාවනාවෙන් කවදාවත් අවදි වෙන්න බෑ. කොයි මොහොතකවත් එයාට භාවනාවෙන් අවදි වෙන්න බෑ. එයා නිදාගත්තත් භාවනාව තුල. දැන් ඔය වේද ග්‍රන්ථවල කතාවක් තියෙනවා මහා බ්‍රහ්මයා මේ ලෝකේ මැව්වට පස්සේ මේ ලෝකේ මිනිස්සු විනිවිද බලන යතුරු විදිහට ප්‍රඥාව කියන එකක් හොයාගෙන ප්‍රඥාව හම්බුනොත් මිනිස්සු තමන්ගේ නිර්මාණයේ මුලාව හොයා ගන්නවා කියලා තේරුම් ගන්නවා. මේ මම කරේ බොරුවක් කියලා හොයා ගන්නවා කියලා තේරුම් අරගෙන ප්‍රඥාව හොයාගන්න බැරි තැනක හංගන්න හොයනවලු. විශ්වයේ කෙලවර හංගන්න හැදුවලු නෑ. මුන් රොකට් හදාගෙන කවදා හරි විශ්වයේ කෙලවර හොයා ගන්නවා. ඊට පස්සේ මුහුදු පතුලේ මරියානා ආගාදේ ගැඹුරුම තැන හංගන්න හැදුවලු මුන් සබ්මැරීනයක් හදනවා කවදා හරි මරියානා ආගාදේ යටත් මුන් හොයා ගන්නවා. හැම තැනම බැලුවලු අනාගතේ මිනිස්සු නොයන තැනක් නෑ. අන්තිමටම මහා බ්‍රහ්මයා බැලුවලු කොහෙද දන්නව තැම්පත් කරේ? අපේ මේ ශරීරය ඇතුළෙම තැම්පත් කරාලු. ඇයි? මුන් ජීවිතේට ඇතුළට යන්නේ. මුන් හඳට යයි. ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටයටත් යයි. හැබැයි ජීවිතේට ඇතුළට යන්නේ නැහැ. විනාඩි 5ක් තියන්න බෑනේ ඇතුළට යන්න. තේරෙනවද? තමා තුලම තියෙන නිසා තමයි නිවන මිනිස්සුන්ට හොයාගන්න බැරි. මම ඩොක්ටර් කෙනෙක්, මම මෙහෙම කෙනෙක්, මම මෙහෙම කෙනෙක් කියලා ඇඳ ගන්නවා කියන්නේ. ඕක ඔය ධම්මජී සාංශේ කැමති සින්දුවක් තියෙනවා මම නන්දා, රජිනිට ඇඳා, රජකුමරිට ඇඳා, අරයට ඇඳා, මෙයාට ඇඳා අන්තිමට කියනවා මම නන්දා කියලා. නන්ද කියලා කියන්නේත් එක්තරා විදිහක ඇඳ ගැනීමක්නේ. තමන්ගේ නම දෙන්නෙත් තමන් දාගත්ත නමක් නෙවෙයි. ඔය දාගත්ත නම නඩත්තු කරන්න පුදුම නැටිල්ලක් මිනිස්සු ජීවිතේ නටන්නේ. එතකොට ඔය ඔක්කොම අත්හැරලා දාලා මම දැන් මෙතනට ආවම ගෑනු පිරිමිකමකුත් නැහැ. ඉන්න බව දන්නවා. එච්චරයි. මම ඔය ළඟදී ප්‍රෝග්‍රෑම් එකක් කරනවා දැක්කා. කැමරා කල්ලලා මයික් එක අල්ලලා යන පාරේ ඉන්න මිනිස්සුකින් අහනවනේ එක ප්‍රශ්න. අහන්නේ ලක්ෂයක් ඔයාට දෙනවා. හරි මිලියනයක්. හරි එහෙම ගාණක් කියන්න. දීලා කියනවා ඔයා ඒක ගන්නවද? ගන්නවා කියනවා. ඊට පස්සේ කියනවා ඕක ගත්තට පස්සේ ඔයා ගත්ත වෙලාවෙන් මැරෙනවා. ගන්නවද? මේ ලෝකෙම අයිතිවාසිකම දෙනවා. නමුත් ගත්ත ගමන් මැරෙනවා. ගන්නවද? ගන්නෙ නෑ. ඒ කියන්නේ මේ ලෝකයේ අයිතිවාසිකමටත් වැඩිය ඩොලර් මිලියනයක්, බිලියනයක්, ට්‍රිලියනයකටත් වැඩිය මේ ජීවිතේ වටිනවා කියන එක තේරෙන්නේ නැද්ද? ඉතින් මේ ජීවත් වෙලා ඉන්නවා කියන එකට Tamanට සතුටු වෙන්න පුළුවන් නම් මම දැන් මෙතන ක්ලාන්ත වෙලා නෑ, සිහි මුර්ජා වෙලා නෑ, මැරිලා නෑ. මේ ඉන්න එක මොන දේ තිබ්බත් මොන දේ නැතත් මේ ඉන්නවා කියලා දන්න එක. ඒකට මිනිස්සෙක්ට සතුටු වෙන්න පුළුවන් නම් එයින් එහා දෙයක් ලෝකේ නෑ කියලා තමයි කියන්නේ.